අද අපි කතා කරන්නේ මෝටර් රථ ලෝකයේ පවතින ප්‍රධාන තාක්ෂණික වෙනස්කම් දෙකක් වන අභ්‍යන්තර දහන එන්ජින් සහ විද්‍යුත් මෝටර් රථ ගැනයි. පෙට්‍රෝල් එන්ජින් ක්‍රියා කරන්නේ ඉන්ධන දහනයෙන් ඇතිවන පීඩනය මගින් පිස්ටන් චලනය කරලා. ඒත් විද්‍යුත් රථවලදී බැටරි පැක් එකක් තියෙන විදුලි බලය ඉන්වර්ටරයක් හරහා ගිහින් කෙලින්ම මෝටරයක් ක්‍රියාත්මක කරනවා. පෙට්‍රෝල් එන්ජින් වලට සාපේක්ෂව විද්‍යුත් මෝටර් ස්වයං පනගැන්වීමේ හැකියාව තියෙන සැහැල්ලු ඒ වගේම වැඩි බලයක් සහ වේගයක් ක්ෂණිකව ලබා දිය හැකි උපකරණ වෙනවා. ඒ වගේම විද්‍යුත් මෝටරයකින් පිටවන අපතේ යන තාපයත් ඉතාමත් අඩුයි. ප්‍රායෝගිකව බැලුවොත් පෙට්‍රෝල් රථයක් තියෙන ලොකුම වාසිය තමයි විනාඩි 5ක් වැනි කෙටි කාලයකදී ඉන්ධන පිරවිය හැකිවීම. නමුත් විද්‍යුත් රථයක් ආරෝපණය කරන්න අවම වශයෙන් පැයක්වත් ගතවනවා. පෙට්‍රෝල් වලට වඩා බැටරි වල ශක්ති ඝනත්වය අඩු නිසා බැටරි පැක් එකක් ගොඩක් බරයි. මේ බර නිසා වාහනය හැසිරවීමේදී යම් බලපෑමක් ඇතිවනත් බැටරි පද්ධතිය වාහනයේ පතුලේම පිහිටලා තියෙන නිසා වාහනය ගුරුත්ව කේන්ද්‍රය පහත් වෙලා ස්ථාවරත්වය සහ ආරක්ෂාව තවත් වැඩි වෙනවා. විද්‍යුත් රථවල තවත් විශේෂත්වයක් තමයි ඒවායේ වේගය මෝටරයා මගින්ම සෘජුව පාලනයක් කරන්න පුළුවන් වීම. ඒ නිසා සංකීර්ණ ගියර් අද්දති මේවාට අවශ්‍ය වෙන්නේ නැහැ. ඒ වගේම තිරිංග තද කිරීමේදී නාස්තිවන ශක්තිය නැවත ලබා ගැනීමේ හැකියාවත් මේ වාහන සතුයි. ආර්ථික පැත්තෙන් බැලුවත් විද්‍යුත් රථයක් මිලදී ගැනීමේ පිරිවැය ටිකක් වැඩි වුණත් එහි නඩත්තු සහ ගමන් වියදම් පෙට්‍රල් රථයකට වඩා 3න් 1ක් විතර අඩුයි. පෙට්‍රල් එන්ජින් තාක්ෂණය දැන් උපරිමයටම ළඟා වෙලා තියෙන්නේ. ඒ නිසා අනාගත ලෝකයා ජයගන්නේ වේගයෙන් දියුණු වන විද්‍යුත් වාහන තාක්ෂණය බව දැන් පැහැදිලියයි.